Oh my god. She was a fairy. ගස්නෙවනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන යයි ඒ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි එව්වේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ Hi, good morning. ඒවගේම සුපුරු සුබ දවසක් වේවා. ඉතින් කාලයකට පස්සේ මම vlog එකක් ගේන්නේ හරියටම හොරුදු දවසේ. ඒක ගේන්න හේතුව හැමදාම සාමාන්‍යයෙන් සිරිතක් තමයි. ඉතින් ගෙවල් වල කට්ටිය අවුරුද්දට ලෑස්ති වෙනවා නම් මනම් කරනවා. ඉතින් ඒ විදිහම ප්‍රෙපරේෂන්ස් ටිකක් අපේ ගෙදරත් යනවා. ඉතින් ඒකට ඒව මොනවද කියලා පෙන්වන්න තමයි යන්නේ. ඉතින් ඒ ටික මොනවද කියලා පෙන්වන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. පොඩක් පරක්කු වුණා ලෑස්ති වෙන්න. දුබල කරලා ගණන් ගන්නවා. ඉතින් අපේ ගෙදරට තමයි ගොඩක් කට්ටිය එකතු වෙන්නේ. කියන්නේ ඕගොල්ලෝ මතකද පුංචිලා හැම මම කලින් වීඩියෝස් වල පෙන්නනවා. ඒගොල්ලොත් ඔක්කොම අපේ ගෙදරට එනවා. ඉතින් මේ විදිහටම තව ගොඩක් කට්ටිය හවස් වෙනකොට අපේ ගෙදරට එනවා. ඒතකොට මේක තමයි ප්‍රධාන විදිහට අපේ ගෙදර තමයි ඔක්කොම දේවල් ටික වෙන්නේ. ඉතින් ඊට මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මොනවද කියලා දවස් යන ගමන්ම. හරි. මගෙත් එක්ක යන අවුරුදු සමරුම් මේ පාට. ඔබ සමගින් නිබඳේ හි සරදින ඇනෙත ළඟ රන්දා පෙම් රසෙනාගේ ඔබ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වායේ ඔබ දැක මන දොළ පිනවෙන යාමේ නොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ අපි යමු දැන් පල්ලෙහාගේ ඉඳලා බලන්න. ගස්නෙවනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන යයි ඒ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි එව්වේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වායේ
රබන් පදේ හඬ රැවුදෙන අලුත් කාලේ මංගල්ලෙට ඇහෙනවා හද ඉපිලි යනවා රැට රැට හීනගෙන හැබැහින් ඈදුටුවදාට පෙරබදුමල් හිත ඇතුලේ පිපුණා මధుර රස ආදරේ මම පතනේ විරියේ විඳින ජීවිතේ නුඹ සමගින් නිබඳේ හි සරදින ඇනෙත ළඟ රන්දා පෙම් රසෙනගේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ නොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ ගස්නෙවනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන අයියේ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි එව්වේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ දෙනවද දුව කරගන්නට වාහේ රබන් පදේ හඬ රැවුදෙන අලුත් කාලේ මංගල්ලෙට ඇහෙනවා හද ඉපිලි යනවා රැට රැට හීනගෙන හැබැහින් ඈදුටුවදාට පෙරබදුමල් හිත ඇතුලේ පිපුණා මధుර රස ආදරේ මම පතනේ විරියේ විඳින ජීවිතේ නුඹ සමගින් නිබඳේ සරදින ඇනෙත ළඟ රන්දා පෙම් රසෙනගේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ ඉතින් ගයිස් ඔගුලුන්ට මැද මැද වෙච්ච දේවල් ෆොටෝස් ගන්න බැරි වුණා වීඩියෝස් ගන්න බැරි වුණා මොකද මගේ ෆෝන් එකේ තමයි වැඩිපුරම ෆොටෝස් ගත්තේ ඉතින් ඊට පස්සේ මම ෆොටෝස් ටික දාන්නම් ඔයගොල්ලන්ට වෙනම ආර්ට් ටැග් විදියට එතන
ආල් බලාගන්න පුළුවන් මැදට වෙච්ච දේවල් මොනවද කියලා මම වීඩියෝ ක්ලිප්ස් මොනවද තියෙනවා නම් දාන්න. ඒක මම එඩිට් එකේදී බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ආයුධ චාරිත්‍රය සම්පූර්ණ ඉවර වුණා. ඉතින් දැන් කට්ටියම රිලැක්ස් එකේ ඉන්නවා. රිලැක්ස් එක කියන්නේ පුංචිලා ගියා යාගේ ඒ කියන්නේ බාප්පිගේ මහගෙදර ගියා. ඒතර මල්ලිලත් ගියා යාළගේ මහගෙදර. දැන් ගෙදර අපි ඉන්නවා රැඳිලා ඉඳලා තව ටිකක් යනකොට අප කට්ටියම ගෙදර එනවා. ඊට පස්සේ වෙන ටික මම ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් අද ඔයගොල්ලෝ මීට කලින් දැකලා නැති කට්ටියක් එනවා. එක කට්ටියක් එනවා ඕගොල්ලෝ මතකයි මගෙත් එක්ක පාර වීඩියෝ බ්ලොග් එක කරා අර මේ අයියේ මල්ලි දෙන්න ඒ දෙන්නත් එනවා. ඒ දෙන්න රෑ වීඩියෝ එකක් එතකොට ඊට පස්සේ තව කට්ටියක් එනවා. ඊට කලින් තව ටිකකින් යාලා එනවා. එතකොට ඒක යාලා ක්ලිප් එකක් මම ගේන්නම් ඕගොල්ලන්ට. හවස තියෙනවා අපේ ගෙදර අවුරුදු උත්සවයක්. ඒ කට්ටියම අපේ කට්ටියම එකතු වෙලා කරන අවුරුදු උත්සවයක්. ඉතින් ඒකෙදි හොඳ ක්ලිප්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා. එහෙනම් එතකොට හම්බු. Years later. ඔබතුමාලගේ විමුක්තිය සහ ඉදිරියට උත්සව සංවිධානය කරගන්නට අපට සහාය ලැබෙන්න බලාපොරොත්තු වෙනවා. යාළුවෝ ඉතින් පොඩ්ඩක් බර වැඩි. නීති අරුව වැඩිද? Gimana? Ulu ini. Hai. වැඩි වෙලා යන්නේ නෑ මේකයි උනේ ඒක නේ තොප්පි දාන්න පුරුදු වෙමු වතුර එකක් තියලා නාවන්න දැන් නම් පොස්ට් එක හරි
හරි අම්මේ බ්ලොග් එක ඇති ගාන සාර්ථක සිලිනාව. මොනවද කියන්නේ අප්පා? අයියාද කියන්නේ තොප්පි දාගෙන එක්කන බලගමු. අන්තර න්යාය උඩ. පෙරේරා පවුලයි මොකද දිවිශේඛර පවුලයි. වැඩි වෙලා නැහැ. අපේ අයියෝ ඔළුව අතර ඔබන්න. ගැට ගන්න බෑ චලනුයි. අර කෑල්ල ඩක් දාලා. මේ සතරේ එන්න කොටම තියන්න ආයේ. එන්න කොටම දෙන්න. මං කිව්වේ. මේ දින්න එක්කෙනාගේ තෑග්ග. පතරේකම දානවා. මල්ලි පොඩක් ඒක ගන්න. එනගේ පතිලා දින්නේ. ලස්සන. දර අවුමක් කරගන්න. කොහොම බෑ. තාම පිටිපස්සට යන්න. තාම පිටිපස්සට. පිටිපස්සට යන්න. තාම පිටිපස්සට. ඔයලා. එවා.
මේ බාග විසිකරන කරන්නේ බාබදව දීපයක් කියන්නේ අපි ඔක්කොම ඉන්නකොට මේ එකෙක් දෙසනවා මේ පැත්තේ. අපි අර try කරමුකෝ. බලන්න කරලා. ආහා කැරක් කියලා. අර පයින් එක දන්නවද ඔයාලා? කියලා දෙන්නද? පොඩි අමාරු මංජ වැඩි. තව කන්ටිනියු කරන්න. මීළඟට සමාජිකව නිරූපණීසේ කියලා. ඔයා hina වෙන්න. මම ජජ් බෝඩ් එකේ නෑ නෑ කමන්න hina වෙන්න. මෙයාලා ජජ්ද? ආය කවුද hina වෙන්නේ ඊළඟට? යෝ මොකද්ද නම hina වෙන්නකෝ. ආ මානිෂා දිවිසේකර. නැත්නම් ඩිනාර පෙරේරා. ආ ඩිනාර නෑ මානිෂා දිවිසේකර. බෑ මන්න ආන් තෝරනවා hina වෙන්න බෑ hina වෙන්න නෑ මට යන්න බෑ. කැලේම පරණ මල්ලු. මගේ ෆෝන් එක කැන් කරලා මම ෆෝන් එක නම් දෙන්න. අනේ ඒක කරන්න මට ගන්න බෑ. මට ගන්න දෙන්නද වෙන්නේ? හරි. ඒක පුස්